මම තාත්තට ඊට ආදරේ. මම තාත්තට දවසින් ආදරේ කියලා ඔන්න ඉතින් එයාගේ ආදරණීය තාත්තව වෙඩින් එකට ගෙන්නන්න යන්නේ. මේක හරි අසාධාරණ ලෝකයක්. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? අපි ආදරය කරන අය හරි ඉක්මනට අපෙන් ඈත් කරනවා. අපේ ජීවිතේට උවමනාම වෙලාවලට එයාලව අපෙන් ඈත් වුණාම අපේ හිතවලට අපිට දැනෙන වේදනාව ඒවා වචන වලට හරවන්න බෑ. ඒත් මට දැන් පුළුවන් ඒවා හැඟීම් වලට හරවන්න. දැන් මං ඒක පුරුද්දක් විදියට දිගටම කරන් යනවා. මේ තවත් ආදරේ අරන් ගිය කතාවක්. නේද? යා පුදුම කරන්නේ. බලමු. මොනාවිද? මගේ ආදරණීය කපල් එක සුමිත් දිව්‍යා. සුමිත් අයියාගේ තාත්තා වෙඩින් එකට මාසයක් තියලා එයා මේ ලෝකෙන් යන්න ගියා. එයාලා දෙන්නම රස්සාව කරන්නේ ලංකාවේ නෙමෙයි. ඉතින් සුමිත් අයියාගේ තාත්තා නැති වෙච්ච වේදනාව සුමිත් අයියට ගොඩක් දැනුණා. ඇත්තටම මට ඕනේ උනේ සුමිත් අයියාගේ ඒ අඩුව චුට්ටක් හරි පුරවන්න. සල්ලිම නෙමෙයි වස්තුවේ ජීවිතේ. අනිවාර්යෙන් සතුට තියෙන්න ඕනේ. ඒ සතුට අපිටම ලැබෙන්න ඕනි කියලා න්‍යායක් නෑ කොහෙවත්. කාව හරි සතුටු කරලා එයාලගේ සතුටු කඳුළු දැකලා ගන්න සතුට ගන්න බෑ සල්ලි වලට. මට දැනුණා එයාගේ තාත්තා එක විනාඩියකට හරි එයාගේ වෙඩින් එකට ආවා කියලා. ඉතින් කොච්චර සතුටක්ද ඒක. එයාට වැඩිය මට සතුටුයි. එයාගේ කඳුළු දැකලා සතුටු කඳුළු. මනුස්සෙට කඳුළු දෙන්න හරිම ලේසි මනුස්සෙට. ඒත් සතුටු කඳුළු දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක මම හරි ලේසියෙන් කරනවා. මේක නිකම් ෆොටෝ එකක් නෙමෙයි. මේක කාදරේ පිරුණු අමරණීය මතකයක්. ඔන්න එහෙනම් තවත් දවසක තවත් හවසක ආදරණීය කතාවක් ලියලා ඉවර කරා. ඊළඟට ඔයාගේ දවසත් මේ වගේම තවත් ලස්සන දවසක් වෙයි කියලා මම අනිවාර්යෙන් කල්පනා කරනවා හිතනවා. ඔන්න ඉතින් තවත් සතුටු කඳුලක් මැදින් තවත් ලස්සන කතාවක තවත් ලස්සන එක පිටුවක අවසානය මෙසේ සටහන් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. ආදරේ. තවත් මේ වගේම ආදරණීය වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. ආදරෙයි කුරුණෑගල. ආදරෙයි සුමිත් දිව්‍යා. ඔයාලගේ දවස ලස්සන කරන්න මට කතා කරාට බොහොම ස්තුතියි. ආයෙත් හම්බ වෙමු. මම ලහිරු තීක්ෂණ. තාත්තේ මං හරි ආදරේ තාත්තේ කියලා තියෙන්නේ කීයෙන් කී දෙනාද? හදවතට තට්ටු කරලා අහන්න. එකම එක වතාවක්වත් තවමත් කියන්න බැරි වුණා නම් මේ දැන්ම ගිහින් කියන්න.